සුබ දවසක් හිතවතුනි. ඉතින් අද මම ඔයගටට පෙන්වන්න යන්නේ මේ මයිටහානියක මූලික ලක්ෂණ තියෙන පත්‍ර හඳුනාගන්නේ කොහොමද සහ නිරෝගීමත් පත්‍ර කොහොමද හඳුනාගන්නේ කියලා ඔයගටට පේනවා ඇති. මේ මම දැන් මේ පෙන්වන පත්‍රේ යම්කිසි වෙනසක් සහ මේ නිරෝගීමත් පත්‍රයක් මේ වගේ වෙනස. ඇත්තටම මේ මයිටහානියක මූලික අවස්ථාව මටත් අද උදේ තමයි මගේ මේ ටනල් එකේ මේක හම්බුනේ. ඒ කියන්නේ මොන හරි බෙහෙත් ගහක් දින්න නොවැදිලා හරි එහෙම මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති. ඉතින් මේකේ මේ කොළ පේනවද මන්දා මයිටාව සාමාන්‍යයෙන් අපිට අපේ PVS එකට හොයාගන්න අමාරුයි. මෙන්න මේ වගේ zoom කරත් අපිට බොහොම අමාරුයි හොයාගන්න. මෙන්න මේ වගේ ඔකට පේන ඇති පොඩි පොඩි කට්ටිය ඉන්නවා. ඉතින් මේ තමයි මේ මයිට ඇටැක් එකක් තියෙන. ඉතින් මේකට අපි සනික පිළිතුරු දක්වන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම අපි ඉතුරු වගාවන් වල ඉතුරු ගස් වලටත් මේක බෝ වෙන්න පුළුවන්. ඉතින් මම අද මේකට පාවිච්චි කරන්නේ JW සහ JS එක. මම කොහොමද පාවිච්චි කරන්නේ කියලා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකෙන් පෙන්නන්න යන්නේ. මේ පේනවනේ කොළ එහෙම නිකන් ලා දුඹුරු පාටකට හැරෙන්න තමයි එන්නේ. يعني මේක පැහැදිලි මයිට ඇටැක් එකක් තියෙන්නේ. හරි අපි බලමු කොහොමද මේ JW එක මේකට පාවිච්චි කරන්න කියලා. මොකද මේකේ මෙන්න මේ ගහට අසනීපතාවයක් තිබ්බා. මම මේකට ට්‍රීට්මන්ට් කරලා දැන් එන දල්ල හොඳට එනවා ඒකේ. හැබැයි මෙන්න මේකට කොහොම හරි මේක මට වදින්න බැරි වෙලා හරි මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. අපි බලමු කොහොමද මේකේ ට්‍රීට්මන්ට් එක කරන්න කියලා. හරි හිතුවතුනි මේ තියෙන්නේ මම හදාගත්ත JW එකක් කොහොම තෙල් දාලා හදාගත්ත JW එකක්. මේ තියෙන්නේ JS එක ජදම් සල්ෆර් එක. ඉතින් මේක මික්ස් කරලා තමයි මම මගේ ප්‍රශ්න විසඳ ගන්න හදන්නේ. මේ තියෙන්නේ සාමාන්‍ය ලීටරයට ග්‍රෑම් මිලිලීටර් 20ක් මිලිලීටර් 20ක් මැනගත්ත JW එක සහ ලීටරයට මිලිලීටර් 2ක් JS එක මම අරගෙන තියෙනවා සිරින්ජර් එකකට. හැබැයි මගේ වෙලාව කියන්නේ මේ දවස්වල හොඳට වහිනවා අපේ පැත්තට. ඒ හින්දා මම වැහි වතුර ටිකක් තෝරගත්තා මගේ වැඩේ කරගෙන යන්න ඉස්සරහට. මොකද වැහි වතුර වල එක ගත්තාම පොඩ්ඩක් හොඳ ප්‍රතිඵලයක් මට ගන්න පුළුවන්. මේක අපිට කලවම් කරගන්න ඉස්සෙල්ලා JS එකත් මේකට අපි කලවම් කරගන්න. දැන් මේක හොඳට මික්ස් කරලා ස්ප්‍රේ කරන්න තමයි තියෙන්නේ. ඉතින් මම මේ වගේ ලීටරේ ස්ප්‍රේ එකට තමයි මම මික්ස්චර් එක හදාගත්තේ. මම හොඳට ගහේ අතිපැත්තට වදින විදිහට ස්ප්‍රේ කරනවා. ඉතින් මම මේක ස්ප්‍රේ කරලා මේක කොහොමද ඉෆෙක්ටිව් එක කියලා බලන්න මම දවස් කීපයක් බලලා ඊළඟ දලුමුරේ එන වීඩියෝ එකක් මම ඔය කට්ටියට දානවා. ඒකට ඔය කට්ටියම බලා ගන්න පුළුවන් මේ කොහොමද මේකේ තියෙන පවර්ෆුල් එක කියලා. හිතෙතුනේ මේ වීඩියෝ එක මම දැන් දාන්නේ දවස් 3කට පස්සේ මම JW එක ස්ප්‍රේ කරලා. ඔකට පේනවා ඇති දැන් එන දලු සෙට් එක මේ දලු ටිකක් හොඳ තත්ත්වෙන් එනවා. මෙන්න මේ කොළ සෙට් එක තමයි අවුල් වෙලා තිබ්බේ. මේ දලු සෙට් එක ටිකක් හොඳට එනවා. මේක හොඳටම පේන එකක් තමයි මෙන්න මේ ගහ. මේ ගහේ මෙන්න මේ දලු මේ කොළ සෙට් එක හොඳටම අවුල් වෙලා තිබ්බේ. දැන් අලුතෙන් එන දල්ල බලන්න. මේ JW එකේ මාර වටිනාකමක් තියෙනවා කියන්නේ ඒකයි. අලුත් දල්ල ආපහු රිකවර් වෙලා එනවා. අපි කෙමිකල් එකක් ස්ප්‍රේ කරා නම් සාමාන්‍ය ලොකු වියදමක් යනවා. ඇත්තට මේවා වස. ඉතින් මේකේ තරම් ලොකු වියදමක් යන්නේ නැහැ අපිට ටැංකියක් ස්ප්‍රේ කරගන්න. ඉතින් ඔන්න ඔය වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ JW වල. මේ ගහන හොඳට සෙට් වෙලා එන ගමන් තියෙන්නේ. ඉතින් එහෙනම් හිතවතුනි අපි ඉස්සරහටත් මේ වගේම වීඩියෝ වලින් හම්බෙමු. මගේ channel එක සහ page එක follow කරලා තියාගන්න. එහෙනම් ගිහින් එන්න ජය වේවා.